කොහොමද ඔයගලන්ට මෙන්න හඳුනගන්න අපේ ගෙදර ඉන්න මහා කොටි රාජයා. එයා කතා කරොත් ඉන්නම් කියන්නේ මං ගොරවන්නේ නැහැ කියලා. අද ඔක්කොලාම දැක්කා ඉතින්. ඔය විදියට රෑ එළි වෙනකන් ගොරෝලා කියනවා මං ගොරවන්නේ නැහැ කියලා. ඔයගොල්ලෝගේ හව බීලත් අනිවාර්යයෙන්ම හිම්ම වෙන්න ඇති නේද? දැන් ඉතින් අද මේගොල්ලන්ට බැඩ්මින්ටන් තියෙනවා. ඔයි ලැජ්ජේ නෑනේ. ඇයි? ලැජ්ජයි. ලැජ්ජ නෑනේ ලැජ්ජයි. ඉතින් බැඩ්මින්ටන් දවසට ඒගොල්ලෝ උදේට කන්නේ කෝන්ෆ්ලෙක්ස් විතරයි. මොකද වෙන මොනවත් කාලා යන්නේ කැමති නෑ. උඩට එනවා අරව මේවා කියලා. ඔය දැන් ඉතින් මගේ චූටි ආච්චි අම්මා අක්කටත් එකක් හදලා තියලා. ඊට පස්සේ ඉතින් අපි දෙන්නත් කොෆි එකක් බීලා යන්න ලෑස්ති වුණා. ආහනේ සර්විස් එකට දාන්න යනවා. මෙයත් එක්ක ආවා මගේ වාහනේ සර්විස් එකට දාන්න. මගේ වාහනේ සර්විස් එකට දාලා අපි ඉතුරු වැඩ ටිකට යනවා. බලන්න කරපු එපානේ. යත් එක්ක බෑ. යා හරිද? හරි. විනාඩි 45ක් ඉන්න. විනාඩි අපි ගිහලා මගේ මේකේ ලයිට් එක දාන්න. අපි යනවා දැන් මෙයාගේ ලයිට් එකක් ගිහලා ලයිට් එක දාන්න. මෙයාගේ. යා. අපි උදේටයි දවල්ටයි මුකුත් කාලා කන්න මොන හරි යන්නේ ආව්. ඊට පස්සේ ඉතින් යාගේ වාහනේත් අපි ලයිට් එක හදන තැනට දාලා එතනම ඉස්සරහා තිබ්බ රෙස්ටොරන්ට් එකට ගියා. උදේටයි දවල්ටයි දෙකටම කන්න. මේ දවස්වල තියෙන පුදුම රස්නයක්. මෙහි ඉන්න කවුරු හරි බලනවා නම් කියාගෙන යන්නකො රස්නේ සනීප කොහොමද කියලානේ. කමෙන්ට් එකක් දාගෙන යන්න ඕගොල්ලොන්ටත් කොහොමද මේ රස්නේ දැනෙන්නේ කියලා. ඊට පස්සේ තියෙන ලොකුම අමාරු වැඩේ තමයි කන්න දෙයක් තෝරගන්න එක. මේ ඔයගොල්ලෝට හිතෙන්නේ නැද්ද හැමදාම ඔයා ඕඩර් කරන එකට වැඩිය හස්බන්ඩ් ඕඩර් කරන එක රසයි කියලා? මට නම් එහෙමයි වෙන්නේ හැමදාම. ඔයගොල්ලෝටත් එහෙමද? Depan ni. Mereka semua mereka baca loh. Mereka apa? Kawan aku mana? මේ අවස්ථාවත් ඒ වගේ හිතුණු සොඳුරු අවස්ථාවක්. ඉතින් අන්තිමේදී මටත් හිතුණා එයාගේ ජාතියේම එකක් ඕඩර් කරන්න. මොනවා කරන්නද? ඉතින් ආපහු එයාගේ වගේම එකක් මාත් ඕඩර් කරා. ඊට පස්සේ ඉතින් අපේ කෑම ආවා. මට මෙයාගේ මේ ඩිෂ් එකේ නම මතක නැහැ. ඒකට මේක මාර රසයි. මේක චිකන් එකක්. ඒගොල්ලෝගේ ඔරියන්ටල් එකක් කිව්වා. මේක ඉතින් බ්ලැක් පෙපර් බීෆ් එක තමයි මං ගත්තේ. සුපුරුදු පරිදි මං ඔය අලුත් ඒවා try කරන්න යන්නේ. එයා try කරන්න. අපි try කරොත් ඉතින් ඒකත් රස නැහැ. මේක නම් ඔයගොල්ලෝ මැලේසියා වෙනවා නම් අනිවාර්යෙන් try කරලා බලන්න. මේවට කියන්නේ සැටේ කියලා. ඒක මේගොල්ලෝගේ මේ හරිම common dish එකක්. හරි රසයි. ඉතින් ආවොතින් try කරලා බලන්න අමතක කරන්න එපා. අපි ඉතින් කාලේ ඉවර වෙලා දැන් මේ යන්න ලෑස්ති වෙන. මොකද චූටි දෙන්නවත් ගන්න වෙලාව හරි. එයා ඉතින් බිල් එක පේ කරලා එනකම් මං ඉතින් පොඩ්ඩක් වටේ ලස්සන බැලුවා. ඇත්තටම මේකත් මේ ලබුවන් කියන්නේත් හරිම ලස්සන අයිලන්ඩ් එකක්.
ඉතින් ඕගොල්ලෝ මැලේසියාව ඉතින් දැන් ගොඩාක් කට්ටිය පීනෑන් යනවා ලංකාව යනවා. ඒ වගේ මේ පැත්තටත් ඇවිල්ලා බලන්න හරි ලස්සනයි. මේක ඇත්තටම ඩියුටි ෆ්‍රී අයිලන්ඩ් එකක්. ඇත්තටම මේ අයිලන්ඩ් එකටත් ගොඩාක් ෆොරිනර්ස්ලා එනවා. මොකද ඩියුටි ෆ්‍රී හින්දා ලිකර් අරවා මේවා ගොඩක් ගණන් අඩුයි. ඉතින් ගොඩක් අය එනවා එන්ජොයි කරලා යන්න. ඉතින් ඔයගොල්ලෝනුත් ආවොතින් ඇවිල්ලා බලන්න ලස්සන අයිලන්ඩ් එකක්. Dad? Very sad. Why? Nothing. I'm over here. Why? I need to off the fan. Ah, good girl, no? What? No, Nanga. When I am Nanga, හරි දැන් මොනවද කන්න ඕන දෙන්නට? I had to eat everything. Everything mean? I had to eat shawarma, had to eat McDonald's, Hey, what do you want? shawarma. Shawarma? You? Me also shawarma, 2 shawarma. No, 2 shawarma. Why McDonald's? Oh, can. What do you want? McDonald's or shawarma? McDonald's. Okay. ඉතින් ඊට පස්සේ දවල්ට කන්න ඒගොල්ලන්ට මැක්ඩොනල්ඩ්ස් ගෙඩල්ලා දුන්නා. ඒක නිසා ආයිමත් ඉතින් දවල්ට මොනවත් හදන්න ඕනුනේ නැහැ. ඊට පස්සේ අපි හවස ගියා ස්ටිච් බලන්න. මේ දවස්වල ඉතින් ඇවිල්ලා තියෙන මූවි එක හරිම ලස්සනයි. ඔයගොල්ලෝ පොඩි අයත් එක්ක යන්න හිතනවා නම් අනිවාර්යෙන් යන්න. හරි ලස්සනයි. හරිම ෂොක් ඒ මූවි එක හරි ලස්සනයි. චුට්ටක්වත් බෝරින් නෑ. හරි ෂොක්. පොඩි දෙන්නම හරි ආසාවෙන් බැලුවා. ඉතින් ඔයගොල්ලෝ යන්න හිතාගෙන ඉන්නවා නම් අනිවාර්යෙන් යන්න. ලස්සන මූවි එකක් ඒක. The dog talks. ඉතින් ඊට පස්සේ මූවි එක බලලා ඉවරලා අපි කෙලින්ම කන්න තමයි ගියේ. වැඩේ කියන්නේ දවල් ගියේ එකටම තමයි රෑත් ගියේ. මොකද චූටි දෙන්න අපි දවල් ආවා කිව්වම ඒගොල්ලෝ කිව්වා රෑත් එකටම යන් එහෙනම් ඒගොල්ලන්ටත් යන්න ඕන කියලා. ඒ පාරේ ඉතින් අපි ඒකටම තමයි ගියේ. ඉතින් ඔහොම තමයි අපේ දවස් 7 ගෙවුනේ. හැමදාම හැම වීකෙන්ඩ් එකම මේ වගේ නෙවෙයි. එක එක දවස් එක එක විදිහයි. ඉතින් මෙච්චරක් වෙලා වගේ වීඩියෝ එක බලපු ඔයගොල්ලන්ට ගොඩාරියක් thank you. එහෙනම් අපි අදට ගිහින් එන්න. bye.